අද මම හදන්නේ pumpkin soup එකක්. මේක අපේ ගෙදර ස්පෙෂල්ම soup එක. හැමෝම හරි ආසයි මේකට. ගොඩක් දේවල් මේකට දාන්නේ නැහැ. මේ seasonal pumpkins. මේවා හැම season එකේම ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ Halloween season එකට හම්බෙච්ච pumpkins ඉඳලා මේවා මම කඩෙන් ගත්තා. ඊට අමතරව carrots දැම්මා. onions සුදුලුණු පුල් එකක් දානවා. ඊට පස්සේ අපේ අම්මගේ වත්තේ කඩාගත්ත එක එක වර්ගයේ තක්කලි තියෙනවා. මේවා හරිම හෙල්ති. මේවට බේත් ගහලා නැහැ. ඉතින් ඒවා ඔක්කොම දාලා සුප් එකක් තමයි හදාගන්නේ. මේක මම මුලින්ම oven එකට දානවා. oven එකට දාලා බේක් කරනවා. විනාඩි 45ක් වගේ බේක් වුණාට පස්සේ මේක අරගෙන බ්ලෙන්ඩ් කරලා හදාගන්න. හරිම රසයි. මාත් එක්ක ඉන්න වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මගේ pumpkin soup එක කොහොමද හැදෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ soup එක හදන්න හරිම ලේසියි. මම මහ ලොකු දේවල් මේකට දාලා නැහැ. ලුණුයි, ගම්මිරිසුයි, ඔලිව් ඔයිලුයි විතරයි දාලා තියෙන්නේ. මම ගත්තේ මේ ග්ලාස් ට්‍රේ එකක්. ඒක oven එකට දාන්න පුළුවන් එකක්. ඒකට මම කැරට්ුයි, වට්ටක්කයි, අලගෙඩි 3-4කුයි, තක්කලි දාලා, ලුණු සුදුලුණු දාලා ඔක්කොම එකට මික්ස් කරගත්තා. ඊට පස්සේ මේක මම විනාඩි 45ක් විතර oven එකේ දාලා හොඳට බේක් කරගත්තා. මෙන්න දැන් ඔක්කොම හොඳට බේක් කරලා තියෙන්නේ. ඊගාවට කරන්න තියෙන්නේ රසයි. මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ පෙන්නන්න කරනවා. මෙන්න දැන් ඔක්කොම හොඳට බේක් කරලා තියෙන්නේ. ඊගාවට කරන්න තියෙන්නේ රසයි. මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ පෙන්නන්න කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් මීටත් වඩා මේක හොඳට බේක් කරගන්න පුළුවන්. සමහර අය කැමති ටිකක් රෝස්ට් වෙනවා නම් තව ටිකක්. මම එච්චරම බේක් කරගත්තේ නැහැ. විනාඩි 45කට වඩා මම තිබ්බේ නැහැ. මේ විදිහට මගේ මේ සුදුලුණු ඔක්කොම හොඳට සොෆ්ට් වෙලා තිබ්බා. ඉතින් මේක මම ඊට පස්සේ ඔක්කොම අරගෙන බ්ලෙන්ඩ් කරා. බ්ලෙන්ඩ් කරලා විනාඩි 10ක් වගේ වෙලාවක් ලිපේ හොඳට උයාගත්තා.
ගොඩාක් තික් වැඩි හින්දා මම vegetable stock දාගත්තා. ඔයාලට කැමති ප්‍රමාණය vegetable stock දාගන්න පුළුවන්. ලුණු ටිකක් දාගත්තා මධ්‍යම නිසා. ඊට පස්සේ මම නම් දාගත්තේ whipped cream. ඔයාලට කැමති නම් මේකට පොල් කිරි දාගන්න පුළුවන්. හැබැයි පොල් කිරි දැම්මම ටිකක් පැණි රස වැඩි. ඊට පස්සේ මම සුප් එකට අනිවාර්යෙන්ම පාන් ටෝස් කරලා ඕනෙමයි. මේ නම් මම කැමති නිසා මොත්සරෙලා ග්‍රේට් කරලා දාගත්තා. එහෙම තියෙනවා නම් ඉතින් තවත් රස එහෙම නැතත් රසයේ වෙනසක් නැහැ. මේ විදිහට පාන් පිටි දෙක ටෝස් කරගෙන සුප් එකත් එක්ක එන්ජොයි කරා. මේක හදලා බලලා මට කියන්න මේක රසයිද කියලා. මගේ වීඩියෝ එක බලවට ඔයාලට thank you. තව අලුත් වීඩියෝ එකකින් මම එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න.